සුබ දවසක්. අපි අද මේ වීඩියෝවෙන් කතා කරන්න උත්සාහ කරන්නේ සිසුන්ට එහෙම නැත්නම් තරුණ ප්‍රජාව හැටියට ඔබට මයින්ඩ්ෆුල්නස් වැදගත් වන්නේ ඇයි කියන කාරණය පිළිබඳව. ඉතින් ඔබ පාඩම් කරන වෙලාවක පොත අරගෙන වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න. මුලින්ම ඔබ හොඳ අවධානයෙන් කියවන්න පටන් ගන්නවා. නමුත් මිනිත්තු කිහිපයකින්ම ඔබේ මනස වෙනත් තැනකට යනවා. හදිස්සියෙම ඔබට මතකයට එන්නේ මොබයිල් එක, මිතුරන්, සමාජ මාධ්‍ය, එහෙම නැත්නම් ඊයේ සිදු වූ සිදුවීමක්. මේ වගේ අත්දැකීමක් ඔබට ඇති වෙලා තියෙනවද? කොහොමද ඔබේ අත්දැකීම? ඇත්තටම මේක මේ අද කාලේ බොහෝ සිසුන්ට සිදුවෙන සාමාන්‍ය දෙයක්. අපි ජීවත් වෙන ලෝකය දැන් ඉතාමත් ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් පිරීලා තියෙනවා. මොබයිල් නොටිෆිකේෂන්ස්, සෝෂල් මීඩියා, ගේම්ස්, මෙසේජස් මේ හැම දෙයක්ම අපේ අවධානය නිතරම වෙනස් කරනවා. මේ නිසා බොහෝ සිසුන්ට කොන්සන්ට්‍රේෂන් එක අඩු වෙනවා. පොත ඉදිරියෙන් තිබුණත් මනස තියෙන්නේ වෙනත් තැනක. මෙන්න මෙතන මයින්ඩ්ෆුල්නස් කියන concept එක බොහොම වැදගත් වෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ අපේ අවධානය නැවත මේ මොහොතට ගෙනියන හැකියාව. අපි කරන වැඩේට සම්පූර්ණයෙන් අවධානය යොමු කිරීම. අපි මේක සරල උදාහරණයකින් බලමු. ඔබ කෑම කන අතරතුර මොබයිල් බලනවා නම් ඔබට කෑම රස හොඳින් දැනෙන්නේ නැහැ. නමුත් ඔබ අවධානයෙන් කෑම කනවා නම් ඔබට කෑම රස, සුවඳ, හැඩ මේ හැම දෙයක්ම දැනෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මේ වගේම සරල දෙයක්. සිසුන්ගේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන එකෙන් ලැබෙන ප්‍රධානම වාසිය තමයි කොන්සන්ට්‍රේෂන් එක වැඩිවීම. ඔබ පාඩම් කරන විට මනස වෙනත් තැනකට ගියොත් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් මගින් ඔබට ඒක හඳුනා ගන්න පුළුවන්. එය හඳුනාගෙන නැවත පාඩම වෙත අවධානය ගෙනෙන්න පුළුවන්. මේකත් හරියට මසල් ට්‍රේනින් එකක් වගේ. ඔබ ජිම් එකට ගියොත් මසල්ස් ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. අන්න ඒ වගේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා නම් අටෙන්ෂන් මසල් එක ශක්තිමත් වෙනවා. මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන තවත් වැදගත් වාසියක් තමයි ස්ට්‍රෙස් කන්ට්‍රෝල් එක. විභාග කාලේ ආවම බොහෝ සිසුන්ට නර්වස් ෆීලිං එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් තැටි ගැම්මක් ඇති වෙනවා. සමහර වෙලාවට හෘද ස්පන්දනය වැඩි වෙනවා, මනස කලබල වෙනවා. නමුත් මයින්ඩ්ෆුල්නස් බ්‍රීදිං ටෙක්නික්ස් මගින් මේ ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරගන්න ඔයාට පුළුවන්. ඔබ හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරන විට ඔබේ මනස ටික ටික කාම් වෙනවා, සාමාන්‍ය වෙනවා. ඔබට අවනත වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ඉමෝෂනල් අවර්නස්. එහෙම නැත්නම් හැඟීම් පිළිබඳ අවබෝධය. අපි හැමෝටම හැඟීම් තියෙනවා. කෝපය, දුක, සතුට, බිය මේ හැම හැඟීමක්ම අපේ ජීවිතේ කොටසක්. මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන අතරතුර අපි මේ හැඟීම් හඳුනා ගන්න ඉඩ ගන්නවා. උදාහරණයක් විදිහට ඔබට කෝපයක් ඇති වෙලා නම් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් මගින් ඔබට එය හඳුනා ගන්න පුළුවන්. දැන් මට කෝපයක් ඇති වෙලා තියෙනවා කියලා. අන්න එතකොට ඔබ මේ හැඟීමට සම්පූර්ණයෙන් පාලනය වීම වෙනුවට ඔබට එය කාම් ලෙස ඔබ්සර්ව් කරන්න පුළුවන්. බොහොම සාමාන්‍ය විදිහට මේ කෝපය හඳුනා ගන්නවා. ඔබ කෝපයට වහල් වෙන්නේ නැහැ. මේ ජීවිතයේ ඉතා වැදගත් ස්කිල් එකක්. මයින්ඩ්ෆුල්නස් කියන්නේ පාඩම් වලට පමණක්ම වැදගත් දෙයක් නෙමෙයි. ඒ ජීවිතේ පුරාවටම උපකාරී වෙන ස්කිල් එකක්. සෑම අවස්ථාවකම ඔබට පාවිච්චි කරන්න පුරුවන් පුහුණුවක්, හොඳ පුරුද්දක්. ඒ අපිට කාම් මයින්ඩ් එකක්, ක්ලියර් තින්කින් එකක් සහ බෙටර් ඩිසිෂන් මේකින් ඩෙවලොප් කරගන්න උදව් කරනවා. එහෙමනම් අපි හෙට දවසේ කතා කරමු මංකි මයින්ඩ්, එහෙම නැත්නම් පණින මනස පිළිබඳව. ඉතින් ඔබට සුබ දවසක්.